දායකත්වයේ පිළිබඳව කරනවා හදවතින්ම වෙන ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම පන්දුව දෑවියා නාමයේ අවස්ථාවේදී තාමත් හොඳ පන්දුවක් අදහගත නොහැකි පන්දුවක් බවට පරිවර්තනය වෙනවා. ෆ්ලයිට් වීමක් තිබෙන පන්දුවක් දඟ පන්දියවන්නක ආකාරයෙන් වූ පන්දියවන්නේ දීම ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා රාජකීය විද්‍යාලයේ. ball Keith Miller the man out, clean ball of the bowling of ball and ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙනවා කණ්ඩායමේ නායකවරයා එවරත් ආරක්ෂාකාරීව පන්දුව පිළිගන්නවා. ලකුණුත් කරගන්න විට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. රාජකීය විද්‍යාලීය කනිෂ්ඨ කණ්ඩායමට එක් කඩුලක් සූදානම් දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා දකුණත් මදවේගී පන්දියවන්නේ පිට ඔසවා පන්දුව නිදල යාමට අතහැරියා යැවීමේ කාර්යය සඳහා. පළමු ලකුණක් කරා දිව්‍යන්නට ගොස් පසුවසේ අදහස් වෙනස් කරමින් සීමාව කරා පැමිණියා. යලිත් සීමාවෙ සිට දියනවා පන්දුවේ කාර්යය සඳහා. දෙවන විකට්වත් බිඳ වැටෙනවා. රාජකීය විද්‍යාලයේ බලාපොරොත්තු සුණු ක්‍රීඩකයා වශයෙන් ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. මේ හේතුවෙන් දෙවියගේ රෙසිදු එක් කඩුලක් සහ දිනේත් එක් ඕද විකට් ආකාරයෙන් ගොස් පන්දුවක් එවනත් වයිට් පන්දුවක් පායින හැර යන පන්දුව මෙවන් සීමිතව ක්‍රිකට් තරගවල පායින නිබත පන්දුවක් සිරුරේ නොදැවටි යන විට ඔහු තමා ලබාගත් ඉන්න 90 ටීමේදී වයිට් පන්දු බවට පත් වෙනවා. ඒ අනුව නිවැරදිව තීරණය කළා. තවත් එක ලකුණක් එකතු වෙනවා අතිරේක ලකුණක් වශයෙන්. පිටිකරුවන්ට කළ හැකි දෙයක් දැන් පන්දු පස්වන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ දකුණත් පිටදඟ පන්දු යවන්නා. පන්දු ඇදී යනවා ලකුණු 4යි. ඩීප්මන් කලාපයෙන් රැගෙනීමට හැකියාවක් නැහැ. ලකුණු 4 වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගන්නවා රාජකීය විද්‍යාලයේ කණ්ඩායමේ විදත් ලේට් කට් පහරක් එල්ල කළේ පන්දුව පිට පසු කරන සමග එල්ල කරන ලැබූ පමාවි එල්ල කරන ලැබූ කට් පහර එම ලකුණු 4 සමග මුල් ලකුණු සංඛ්‍යාව ජනක තුෂාර ලකුණු සලකීමේදී අනගි දායකත්වයක් ලබා දෙනවා. පහරක් ස්ලක්ෂේ පහරක් ලකුණු 4යි. මැනවින් එල්ල කළා. එම පහර ඉතාමත්ම සාර්ථකාකාරී පන්දුව දර්ශනය කරගත්තා මේ ලාබාලුවේ පස්වන ක්‍රීඩකයා දැන් රාජකීය විද්‍යාලයේ පිටිකරුවන්ට ලැබුණු අයිතු වාසියෙන් වේ පස්වන පිටිකරුවන් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නංගිනවා ලකුණු 20 දක්වා ක්‍රියාත්මක වන්නේ පස්වන පන්දුවාරයේ ෂොට් කවර් කලාපේ පන්දු රකින්න පන්දුව රැගෙන යලි බාර කරන විට කළු රකින්නට එක්වරම පන්දුව රැගෙනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ලකුණක් කවතිනවා ලකුණු 20යි කළු 2යි මොණරාගල රාජකීය විද්‍යාලීය කනිෂ්ඨ කණ්ඩායම. තුන්වන විකට්වත් බිඳ වැටෙනවා. දෑබර ක්‍රීඩාලු යසන් නරඹන්නේ ඉතාමත් හොඳ පන්දුවක්. කනිෂ්ඨ කණ්ඩායම දෑබර ක්‍රීඩාලුලි අසන් නරඹන්නේ තුන්වන කඩුලයේ බිඳ වැටෙන්නේ මුල් ලකුණු සංඛ්‍යාව 21ක්ව තිබියදී කියන් වැඩි වශයෙන් ජය පරාජය කෙසේ වෙතත් මේ පාසල් දෙක අතර තිබෙන අන්‍යෝන්‍ය සහෝදරත්වය අතිශයම විද්‍යාමාන වෙන තරගයක් වශයෙන් මේ තරගය පිළිබඳ අපට අභිමානකින් යුතුව කතා කිරීමට පිළිවන් දෑබර ක්‍රීඩාලු හිතවතුනි
මීළඟ පාන්දුව ඕද විකට ආකාරයෙන් පැමිණ පාන්දුවක් දැවි යනවා. කෙලින්ම පාන්දුව වදිනවා කඩුල්ලේ. යානුව සිවන විකට්වත් බිඳ වැටෙනවා. තරග නරඹන්නේ කරුණාකර මදක් පසුපසට වන්න. මදක් පසුපසට වී තරග නරඹන වෙන්නේ ඊටාත්ම කාරුණික විල්ලා සිටිනවා. කාරී ගතිය මගහැර යමින් ක්‍රීඩා කිරීම සඳහා යම් ලබා දෙන අස්වැසිල්ලක් වනවාට නියත වශයෙන්ම සැකයක් නැහැ. යලිත් ඉදිරිපාදයට පැමිණ ආරක්ෂිත පහරක් එල්ල කරමින් ඉක්මන් ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා. පහරක් එල්ල කළ සැනින් පන්දු ඉක්මනින් පන්දුව කඩුල්ල තුලට එල්ල කළත් ඒ වන විට මිනිසුරුවන් සටහන් කරනවා තමන්ගේ සීමා පාර්ශ්ව කළ හානියක් සිදුවන්න එක ලකුණකින් රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ලකුණු පෝරව ඉහළට. පන්දු රකින්න ලබා දෙන යම්කිසි දායකත්වය පන්දු යවන්නාටත් ඉතාමත් හොඳ මානසික ඒකාංගතාවයෝගේ ඉහළ නංවා ගන්නට හේතු වෙනවා. මන්ද පන්දු යවන්නා කොපමණ හොඳින් පන්දු යවවත් පන්දු රකින්නන්ගෙන් යම්කිසි ආකාරයකින් මේ මහානාම විද්‍යාලයේ කණ්ඩායම අද තරගයේ ආරම්භක පන්දුවේ සිට ඔවුන්ගේ වගකීම ඉටු කරන ආකාරය අපට දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් පන්දුවත් පිත්තත් අතර පවතින මේ සිතික මන්සිල් එල්ලීමක් කරනවා ලෙග් බිෆෝර් විකට් එසිනතන් කාර්ලෝ මොවා කිරීමේ වරදට හසු කර ගැනීමට පාදංග පන්දු යවන්න. දහස්සේ වන පන්දුවරේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 37ක් ලබා ගන්නමින් කඩලු 4කට රාජකීය කණ්ඩායම පාරක් එල්ල කරනවා. පන්දුව ඇදී යනවා. ක්‍රීඩකින් දෙදෙනෙකු පන්දුව රැක ගැනීම සඳහා හතරේ සීමාව ආසන්නට දිව යන විට පහසුවෙන්ම ලකුණු දෙකක් සඳහා දිව යනවා ප්‍රතිකරුවන් දෙදෙනා. ඒ අනුව ලකුණු දෙකක් යම්කිසි ආකාරයකින් ආදාවි යනවා. මේ අවස්ථාවේදී වේගවත් පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ පිටේ නොවේදී පන්දු ඇදී යනවා කළුරාගෙන. හරි පිටේ නොවේදී පන්දු ඇදී යනවා කෙලින්ම කඩුල්ලේ යනුව මෙතෙක් වෙලා ඕනවට වඩා ආරක්ෂා වීමත් යතරම් විශේෂයෙන්ම තරමක ස්ථාවර වෙමින් පැවතියා. මං හිතනවා වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටි නිසා මේ පිතිකරුවන්ට ඉතාමත්ම හොඳින් පන්දුව දර්ශනය වෙනවා. කෙසේ වෙතත් අනවශ්‍ය ආරක්ෂා වීම අනවශ්‍ය කලබලකාරීත්වය සහ ලැබෙන ඉතාමත්ම හොඳ පන්දු යවන්නාන්ගෙන් පියච දකුණතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා යොමු කරන ලද පන්දු ඉතාමත්ම ආරක්ෂිත පහරක් පිත්තේ පිටාග්‍රේ පන්දු වැඩි පන්දු රකින්න ක්‍රීඩකෙන් එල්ලීමක් කරන නමුත් එල්ලීම නිෂ්ප්‍රභා කරනවා. හානියක් සිදුවන්න එකතු වන්නේ 43 වෙනි ලකුණ රාජකීය විද්‍යාලීය කණ්ඩායමට. ඉතා ඉක්මනින් අපි දැක්කා 7යි මුළු ලකුණු සංඛ්‍යාව රාජකීය විද්‍යාලයේ කඩලු 5ක් දැවි ඉක්මන ලකුණ කරා යනවා. මේ දැනට මරණයට ගොදුරු වීමක් සූසයිඩ් කර ගැනීමක් මේ දක්වා ඉවසීමෙන් සිටි පිටිකරුවා යමක් කළ හැකි පිටිකරුව සම්පූර්ණයෙන්ම ගිලී ගොස් තිබුණා. මේ පිටිකරුවන් දෙදෙනා අතර පන්දුරගෙන එල්ල කරනවා. දැන් මේ පිටිකරුවා සාධිත තිබුණු එකම අවස්ථාවත් දුවදී දවා ගැනීමේ අවස්ථාව ඒ තමත් හොඳින් ඉෂ්ට කරගත් ආයනුව බලාපොරොත්තු සුණු ක්‍රීඩකයා වශයෙන් දැන් ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. ඉතාමත් හොඳින් ප්‍රයෝජනයට ගන්න ආකාරයක් අපට දක්ලා ලැබෙන්නේ මේ තරගයක් තුළ. යානුව 6 වන විකට්වත් බිඳ වැටෙනවා. ලකුණු 47ක් ප්‍රතිබේදී 19 වන පන්දු වාරියේ ක්‍රියාත්මක වන්නේ මහානාම විද්‍යාලයේ කණ්ඩායමේ පන්දු යැවීම සහ පන්දු රැකීම අතිශයම ලිසිය සීමාවේ සිට පන්දු යැවීමේ කාර්යයේ නිලසින මේ දඟ පන්දු යවන්නා. සිතික දැන් පන්දු යවන්නේ දකුණත් පිට දඟ පන්දු යවන්නා.
පහරක් එල්ල කරනවා පාන්දුව රැගෙනීමට අවකාශයක් නැහැ. ඇදී යනවා ලකුණු 4ක් විය හැකි. ලකුණු 4යි. mid of wide mid of ක්‍රීඩකයා පසු කරමින් පාන්දුව ඇදී යන්නේ 40 සීමා පසු කොට සෑහෙන වේලාවකට පසුව තරගයට ලැබුණු නව ජීවයක් නව උත්තේජනයක් මේ තරගයට ලැබුණු දායබර ක්‍රීඩාලෝලී අසන් නරඹන්නේ යාළුව දැන් මේ පිටිකරුවන් යම් උත්සාහයක නියැලෙවි ඉතිරි තිබෙන අවම පන්දුවාර ගණනක් ලකුණු 52යි ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු ලබා ගන්න සමත් වෙනවා. බෑකට් පහරක් තවත් ලකුණු 4ක් ලබා ගන්නවා. පන්දුව ලෝවෙන් දිවගියත් රැගෙනීමට හැකියාවක් නැහැ. ඩිපොයින්ට් කලාපෙන් පන්දුව 40 සීමාව පසු කොට ඇදී යන විට දැන් රාජකීය විද්‍යාලයේ මේ පිටිකරුවා දැන සිටිනවා. ඔහුට දැන් තේරී තිබෙනවා මේ තරගයේ තත්ත්වය ඕනවට වඩා ආරක්ෂා වීමත් තරගයේ පරාජයට හේතුවක් වන්නට පිළිවන්. දැන් ආරක්ෂා වීමට තිබෙන කදිම විදසම ප්‍රහාරය යනුවෙන් ඔහු දැන් අනතුරු හංගනවා. ඉදිරියේ තිබෙන පන්දු ආර තුල බොහෝ විට ස්ථාවරත්වය ගොඩනැගීමේ ඉඩකඩ තිබෙනවා. පන්දු යවනවා පහරක් ඉල කරනවා පන්දු ඈදී යනවා බෑක්වර්ඩ් පොයින්ට් කරා ලකුණු 4යි. නිසිලස රැගෙනීමට හැකියාවක් නැහැ. ෂෝට් බෑක්වර්ඩ් පොයින්ට් කලාපේ පන්දුව රැගෙනීමට උත්සාහ කළා නමුත් ඔහාතින් පන්දුව සංඛ්‍යාවට පන්දුව රැගහනවා ආයතන කාලය තුල ෂෝට් තර්ඩ් බෑන් කලාපේ එක ලකුණක් කරා දී යන අවසරයෙන් මුල් ලකුණු අතර 7 වෙනි කඩුල්ල වෙනුවෙන් ඉක්මන ලකුණක් කරා දී යනට ගොස් ඒ අතර කාලය තුලදී ලකුණ තිබුණා. නමුත් ස්ට්‍රයික් එන්ඩ් එකේ රැඳී සිටිනවා. සිතුම් ප්‍රබල පහරක් එල්ල කිරීමේ බලාපොරොත්තුව ඔහුට තිබෙන්නට ඇති. කෙසේ වෙතත් ලැබිය යුතු ලකුණු අනිවාර්යයෙන්ම සිය කණ්ඩායමට ලබා ගැනීම කණ්ඩායමට යම් අවසන් පාන්දුව ඉදිරියට පැමිණ පහරක් කළ කරනවා. එක ලකුණයි 80 වෙන ලකුණ දෙවන ලකුණක් කරා දිවන්නට ගොස් පස්වෝන්ගේ තීරණය වෙනස් කරනු ලැබුවේ. එය අනුව දායබර ක්‍රීඩාලෝලී අසන් නරඹන්නේ මොනරාගල රාජකීය විද්‍යාලය සහ මොනරාගල මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ විද්‍යාලන්තර ක්‍රිකට් තරගයේ 13:25ක් අවසරදී ලකුණු 80ක් වාර්තා කරගත්තා. තිනුක දෙදෙනා ඔවුන්ගේ දායකත්වය මත තමයි මේ ඉනිම මේ ආකාරයෙන් ගොඩනැගුණේ. ඔවුන් ආරම්භක පිටිකරුවන් සහ මැදපෙළ පිටිකරුවන් එතරම්ම සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කරේ නැහැ මේ තරගය තුළ. කෙසේ වෙතත් ඉනිම නිමාවට පත්වන විශේෂයෙන්ම අද දවසේදී මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා මේ ලබාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නා. ලකුණු 80ක් ලබා ගත්තා වුන්ගේ පන්දු ආර 25 තුළ. මුල්ම පන්දුව ඉතාමත් හොඳ පන්දුවක්. ඉතාමත් හොඳ පන්දුවක්. සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙනවා පිටිකරුවා. දිනෝත් අකීෂ අගනා පන්දු වාර 5ක් ක්‍රියාත්මක කළා. පන්දු වාර 5ක් යවා එක් නිලකුණු පන්දු වාරයක් වාර්තා කළා. ලකුණු 15කට කල්ලු 3ක් ගවා ගත්තා. යනුව ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා. පිරිමින්ද යනවා. දකුණ තින් මද වේගෙන් පන්දු යවනවා. ඔඩ පන්දුවක් ගෙලිය යනවා. යා මේකෙන් රැකගත්තා නම් ඉතාමත් විශිෂ්ට උඩ පන්දුවක් වීම ඉඩකඩ තිබුණා. දායබර ක්‍රීඩාලුවේ ප්‍රහේතුවතුනේ ෂෝට් ගලිහිදී පන්දු රකින්න ක්‍රීඩකයා කිසිදු ස්ලිප් ක්‍රීඩකයෙකු රඳවා නැහැ. රැකගත්තා නම් බොහෝ විට වරාත මදේ පිළිමක් සහිත පන්දුවක් පන්දු ඇදියාමට සලසනවා. ඩීප් තර්ඩ් මෑනියේදී පන්දුව රැක ගන්නවා. ඉතාමත්ම නිවැරදිව පන්දුවේ ගමන් මඟ හඳුනාගෙන අසන් නරඹන්නේ ලකුණු 81ක ඉලක්කයක් පන්දු ආර 25ක් තුල හමාය. තක්ෂාන්දෙමින් පන්දු රැක ගන්නවා. ෆ්ලික් ටීමකින් පන්දු යොමු කරනවා. ඩී බැකර්ඩ්ස් කාලේ පාසල් සංවර්ධන කමිටුව ආල්සිස සංගමය ක්‍රිකට් වෙනුවෙන් සුශාලව මෙහා කිටු කරන ක්‍රිකට් බාර ආචාර්යවරුන් පුහුණුකරුවන් ක්‍රීඩා බාර ආචාර්යවරුන් සියදම්ම මේ ඉනිම තුල වාර්තා වෙන පළමු 4 පහර එල්ල කිරීමේ ගෞරවය හිමි කර ගන්නවා.
බේබිතේ අනුව දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නැගිනවා ලකුණු 9 දක්වා පන්දුවට පහර දෙන මහා නෘත්‍යයක් කරා ගෙනියන අයුරක් අපට දක්න ලැබෙන්නේ වමතින් මදවේගින් පාද්‍යාපනා පෙරපාදයේ දර්ශනීය ඩ්‍රයිව් පහර පන්දු ඇදී යනවා රැක ගැනීමට අවසර නැහැ ලකුණු 4යි වයිඩ් මිඩ් ඔෆ් කලාපයේ දෙසින් 4 සීමාව පස්කොට ඇදී යනවා ඉතාම මැනවින් සිය පාද චලනය රැගෙන ආවා රිද්මානුකූලව මේ ලාබාල පිළිකරුවා පන්දුවට පහර දීමේදී ඉතාමත් හොඳ පුහුණුවක් ලබා තිබෙනවා විශේෂයෙන් මේ ක්‍රීඩකයා පන්දුවට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය අනුව සිය ෆුට්වර්ක් එක සෙන්නතන් පාද චලනය නිවැරදිව ගෙන ආවා එම ඩ්‍රයිව් පහර එල්ල කිරීමේදී මුල් ලකුණු සංඛ්‍යාව ඉහළනවා ලකුණු 13 දක්වා දයාබර ක්‍රීඩාලුවේ අසන්න නරඹන්නේ දැවියනා ඉතා හොඳ ආපසු පැමිණීමක් පාන්දියවන ක්‍රීඩකයා ආචාකාරයෙන් පිටිකරුවා දා ගන්නට සමත් වුණා යනුව සාර්ථක කණ්ඩායමේ දැවියන ක්‍රීඩකයා first wicket, bear with the man out. Really good comeback by Achinta. This time the good change of pace, little bit of slow that. The முதல் wicket இழந்திருக்கிறது மகாநாம அணி. ஆட்டமடைந்த வீரர் பேபித் ஆப்பிட்டு அவத்தின் வைத்து மேலே කණ්ඩායමේ නායකවරයා විනුක ආරක්ෂාකාරීව පන්දුව පිළිගත්තේ ලකුණු අත් කර ගැනීමට ක්‍රියාවක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාව තුළ හඳුන්වනවා කෙසේ වෙතත් ලෙඩ් කට් පහරක් එල්ල කරනවා ලකුණු 4යි පොයින්ට් ක්‍රීඩකයා පසුපස දිව ගියා පන්දුව පසුපස කෙසේ වෙතත් ඔහුගේ ධාවන වේගය ඉක්මවා පන්දුවේ වේගය වැඩි යනවා දාබ්‍ර ක්‍රීඩාවලිය අසන්නේ නරඹන්නේ යානුව එම ලකුණු 4 සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව 17යි මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ කණ්ඩායම එක් කඩලක් දෙවි එම ලකුණු 4 අත් කරගත්තේ දම්ෂිත් තමත් පැහැබර කාලගුණික තත්ත්වයක් මේ වෙනකොටත් පවතිනවා මොණරාගල ප්‍රාදේශ සභා ක්‍රීඩා පිටිය තුළ මේ පිටිකරුවන් ඉතාමත් හොඳින් වඩා සුපැහැදිලිව නැරඹීමේ ඉඩ අවකාශ තිබෙනවා සායි ස්පෝර්ට්ස් නිල මුහුණපොත පිටිය ඔස්සේ දැන් යනවා අදහගත නොහැකි පන්දුවක් පිටිකරුවාට කෙලින්ම පන්දුව කඩුල්ලේ වදිනවා දෙවන විකට්ටුවත් බිඳ වැටෙනවා මහානාම ප්‍රාථමික කනිෂ්ඨ විද්‍යාලීය කණ්ඩායමේ ප්‍රීති ප්‍රමෝදයට පත්වමින් මේ තරගයේ සම්භාවයන් සිත් දැවි යන ක්‍රීඩකයා ජිහාන් කඩුලත් කරගත්තේ දුලින්ද නැත්සර නවක පිටිකරුවා වශයෙන් ක්‍රීඩා පිටියට අවතීර්ණ වී තිබෙන්නේ ඔස්සේ මේ තරගය නරඹනවා දෙස් විදේශවල සිට ඉතාමත් නිවැරදිව බලත් කරගත් පන්දුවක් දැන් සිලිම් මිඩාෆීදී පන්දු රකින්න රඳවා තිබෙනවා පන්දුව ෆයිනල් කලාපේ නැදී යනවා ලකුණු 4යි වයිඩ් පන්දුවක් ෆයිනල් නිවතේ ප්‍රතිවාදීන්ට පරිත්‍යාග කරන අවස්ථාවක් වශයෙන් මා හඳුන්වනවා අවම ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමේදී මෙවන් පන්දු යැවීම කිසිසේත්ම රාජකීය විද්‍යාලීය පන්දු යවන්නකින් සිදු නොවිය යුතු කාරණා කෙසේ වෙතත් දිවෙනවා right arm over the wicket ආකාරයෙන් පැමිණ පන්දුව දක්ෂාන්ති පින්නවතක ඉතාමත් දක්ෂ පන්දු රැකීමක් short backwards කාලේ කලාපේ පන්දු රකින්නාගෙන් දක්ෂ යලිසුදානම් සිය සීමාවේ සිට පන්දුවේ මේ කාර්යය සදා පන්දුව බැක්වර්ඩ් එවර ගලී ක්‍රීඩකයා පසු කරමින් නැදී යනවා ලකුණු 4යි ඉතාම මැනවින් පන්දුවේ ගමන් මග අනුව ලේට් කට් පහරක් එල්ල කරන්නේ මේ දකුණු අත් පිටිකරුවා දාබර් ක්‍රීඩාලුවේ අසන් නර්බානි තරම් පහර වේගයෙන් එල්ල නොකලත් ලකුණු 4ක් ලබා ගැනීමට සමත් වෙනවා පන්දුවේ වේගය උපේ කරගෙනමින් ස්ථානගත කරපු පන්දුවක් කෙසේ වෙතත් ගලී ක්‍රීඩකයාට පන්දුව රැ ගන්නට හැකියාවක් ලැබුණේ නැවත අප රැඳී සිටින් ඊටම සාර්ථක ස්ථානගත කිරීමක් ලකුණු එකයි දේව ලකුණ කරන්නට හැකියාවක් නැහැ දක්ෂ පන්දු නවතාලීමක් එවර ඩීප් තර්ඩ්මන් කලාපේ පන්දු බොහෝ විට ජාත්‍යන්තර විචාරකයන්ගේ කියමනට අනුව මෝඩ ක්‍රියාවක් වශයෙන් තමයි හඳුන්වන්නේ කෙසේ වෙතත් තරගයක් තුළ පිටිකරුවන් මෙල්ල කර ගැනීමේදී මේ ස්ථාන දෙකේ පන්දු රකින්නන් යොදවනවා විශේෂයෙන් රකින්න ක්‍රීඩකයන්ට යම් ආකාරයකින් තර්ජන එල්ල කිරීමේදී පිටිකරුවන්ගේ ප්‍රහාරය තුළ ඔවුන් මේ ස්ථානය යම් වෙලඳගෙන පන්දු රකින්නේ සිලි මිඩ් ඔෆ් ඉදී පන්දු රකින්නා
පන්දු ඈදියාමට සලසනවා ෆයිනල් කලාපෙන් රැක ගැනීමට අවසර නැහැ ලකුණු 4යි. යසින් තෙම ලකුණු 4ක් කරගත්තේ පායින දෙසින් ඇදියා පන්දුවට සාර්ථක ෆ්ලික් ක්‍රීමකින් පන්දු ඈදියාමට සලසනවා. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව සීග්‍රින් ඉහළ නැගිනවා ලකුණු 33 දක්වා මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කණ්ඩායමේ. දැන් මේ තරගය තුල වැඩි වාසිය යලි සෝදානම් වමතින් දගපන්දු යවන්නා. පන්දයවන්නා වෙනසුරුතුමන් පසු කර පහරක් පන්දුව යොමු කරන පහරක් එල්ල කරනවා පන්දුව ඇදී යනවා එක ලකුණක් වෙනුවෙන් ක්‍රීඩකින් පැතිමාරු කරගන්නම එකතු වන්නේ 36 වෙනි ලකුණ. ක්‍රමක්‍රමයෙන් ස්ථාවරව තෝරා බේරා ගන්නමින් පීඩනයකින් තොරව පන්දුවට පහර දෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. එවර පන්දුවට පහරක් එල්ල කරනවා. පන්දුව ඇදී යනවා. ෆයින් ලෙග් දෙසින් ඇදී යනවා. ලකුණු 4යි. ඒ අනුව දර්ශනීය පන්දු පහරකින් ලබා ගන්නා තවත් ලකුණු 4ක් මහානාම ප්‍රතිපන්දු තෝරා බේරා ගන්නමින් අනවශ්‍ය ලෙස කඩළු පූජා නොකිරීමට බග බලා ගන්නමින් ලකුණු 43ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට මේ පිතිකරුවන් දෙදෙනා සමත්ය සම්බන්ධතාවයක් ගොඩනගන ආකාරය අපට දක්නට ලැබෙනවා. ක්‍රීඩකින් දෙදෙනා අතර ඉතාමත්ම හොඳ සංනිවේදනයක් සම්බන්ධතාවයක් අපට දක්නට පන්දු පහර දීම ඒ වගේ මේ සියලු දේ පිළිබඳව ඉතාමත්ම අවබෝධයකින් යුක්තව වර්ධනයන් බොහෝ දේවල් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අතතුමාගෙන් අසා දැනගන්න කැමතියි තවත් නොබ වෙලාවකින් මම සංවාදය සඳහා අවස්ථාව ලබා දෙනවා චතුර ඔබට එතුමා සමග සංවාදය කරන හැටියට ක්‍රිකට් පිළිබඳව බොහෝ දේවල් දෙන කියා ගන්නටත් ඒ වගේම දැනගන්නටත් අත්දැකීම් ලබා ගන්නටත් නොදන්න දේවල් අප විශේෂයෙන්ම ලබාගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න දැවැන්ත භාග්‍යයක් මේ ක්‍රීඩා පිටිය රැගෙනීම සහ මේ පුරෝගාමී වරෙක් විදිහට ඔබතුමන්ට කොහොමද ඒක දැනෙන්නේ? කොහොමද ඉදිරි කටයුතු ඒ ක්‍රීඩා පිටියේ? චතුර මේ වෙනද මේ අපිට තියෙන පහසුකම් අනුව අපිට ලැබෙන ප්‍රතිලාභ අනුව සතුටු වී කැහෙන්ද මේ ක්‍රීඩාංගණයක් අපි දැනට නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් එම තනතිරු පහකින් තොරව මේ පිටිකරුවන් දෙදෙනා ඉතාමත් වටිනා සම්බන්ධතාවයක් ගොඩනගෙන ආකාරයක් අපට දක්න ලැබෙන්නේ. තමත් මැඩබින් පන්දු ඇදියාමට සලසනවා බැක්කට් පහරක් කළ කරන පන්දුව ලුහු බඳිනවා රැක ගැනීමට අවකාශයක් නැහැ. ලකුණු 4යි. ඉතාමත් සාර්ථක ස්ථානගත කිරීමක් මේ දකුණත් ප්‍රතිකාරවාගෙන් පිටින් දෙසින් ඇදියා පන්දුවට සිය පාදයක් පසුපසටගෙන මැඩබින් බැක්කට් පහරක් කළ කරන්නේ ඩීප් බැක්කට් පොයින්ට් කලාපයෙන් 40 සීමාව පසුකොට පන්දු ඇදියාන විට මේ තරගයේ තත්ත්වය තුල දැන් ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට සමත් වෙනවා මහානාම ප්‍රාථමික නිගමනයෙන් දක්වා අවසන් නිගමන සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ගුවනට මුසු කරන ලද පන්දුවට පහරක් එල්ල කරනවා ක්‍රීඩකයන් දෙදෙනෙකු පන්දුව පිටුපස ඒ අනුව මේ දැන් 4 සීමාව පසු කරනවා. ඒ අනුව තවත් ලකුණු 4ක් මහානාම ප්‍රාථමික විද්‍යාලීය කණ්ඩායමට ප්‍රධාන ලකුණු පුවරුවට එකතු වෙන මොහොතේ ප්‍රධාන ලකුණු පුවරුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 56 දක්වා ඉලංගි තිබෙනවා. ලක්ෂලස පන්දුවේ ගමන් මග හරසන ඩීබැකට් ස්කාලෙක් කලාපෙන් පන්දු ඇදියාමට සලසනු ලැබේ. ලකුණු 56යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව මේ ප්‍රතිකරුවන් දෙදෙනා අතර වටිනා ඵලදායී සම්බන්ධතාවයක් ගොඩනගෙනවා තෙවන කඩුල වෙනුවෙන්. දැන් ඉලක්කය ලකුණු 25ක් අවශ්‍යයි තරගය ජය ගැනීමට. මේ තරගයට අවශ්‍ය කරන දල වේගය මෙවන විට ඕනවටත් වඩා රඳවා ආදාය යනවා. ඉතාමත් හොඳ ආපසු පැමිණීමක් ප්‍රතිකාරවාට අදාහගත නොහැකි පන්දුවක් බවට පරිවර්තනය වුණේ. මේ දඟ පන්දුව වුණාහිමි පිටින්නේ පන්දුව වදින්නේ මේ දක්වා සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටි මොහොතක තුන්වන විකට්ටුව පියජ කණ්ඩායමේ නායකවරයා සාර්ථක ප්‍රතිපලත් කර ගන්නවා. ලකුණු 57යි කඩලු 3යි දැන් මහානාම प्राथमिक विद्यालय कंस्ट्रक्शन डाल at the moment Mahanama primary junior lose their third wicket.
That's a wonderful delivery by PJ. He picks up the wicket. Clean ball. Batsman is out. 57 for the loss of 3 wickets, chasing a target on 81. Another 24 runs to win. 7 wickets in hand. Forward Dipensio. Misfield. Sell for the single. Coming back to the second. Picks up and return. Batsman settled for the couple of runs. පාරක් එල්ල කරනවා පන්දුව රැගෙන බහර දෙන විට ක්‍රීඩකින් සාර්ථකව කඩළු අතර දිවමින් ලකුණු 4යි කල්යල්මන එල්ල කරන ලද පහරක් ලෙස අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ස්කෑලෙක් දෙසින් පහර එල්ල කරනවා අලංකාර පන්දු පහරකින් ප්‍රාථමික විද්‍යාලීය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාවේ අනුව ලකුණු 67ක් දක්වා ඉහළ යනවා. ක්‍රමක්‍රමයෙන් නොබෙදුණු සම්බන්ධතාවයක් හතපට දක්මට ලැබෙනවා. ලැබෙන සෑම දුර්වල පන්දුවකට එරෙහිවම පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවීමට මේ ක්‍රීඩකයා නිරන්තරයෙන් උත්සාහ ගන්නවා. ස්කෑලෙක් දෙකින් Tamanට දක්නට ලැබ පහරක් එල්ල කරනවා. ස්කෑලෙක් දෙසින් පන්දු වැදෙන අතරවාරයේදී පහසුවෙන් මේක ලකුණක් සඳහා මහානාම නියමිත පන්දුවර 25 අවසානයේදී ලකුණු 80ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට ලකුණු 81ක ඉලක්කයක් ලබා දුන්නා. පහරක් එල්ල කරනවා පන්දුව රැගෙන කඩුල් රකින්න ක්‍රීඩකයා වෙත බාර කරන අතරවාරයේදී පහසුවෙන් මේක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව මෙතෙන් සිට මේ තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 12ක් අවශ්‍යයි. පන්දු 36ක් තුලදී තරගයේ තත්ත්වය තුල වැඩි වාසි හිමි ලකුණු 4යි පන්දු වරා ගැනීමට හැකියාවක් නැහැ. දර්ශනීය බැක්කට් පහරක් එල්ල කරනවා. පොයින්ට් ක්‍රීඩකයා අපසු කරමින් පන්දු 40 සීමාව අපසු කොට ඇදී යන්නේ. ඊටමත් මැනවින් සිය පසුපාදයේ සමබරතාවය පාලනය කර ගැනීම එල්ල කරන ලැබූ බැක්කට් පහරක් යනුව ලකුණු 20 දැන් මහානාම විද්‍යාලයේ ආධාරකරුවන් සියල්ලක්ම දැසයා බලා සිටිනවා. මේ තරගයේ අවසන් වෙන තේ තවත් ලකුණු 4ක් අත් කර ගන්නවා. දක්ෂාන්දබෙන් පන්දු ආදියාමට සලස්වනවා. දැන් මේ තරගයේ තත්ත්වය අනුව 99.9ක වැඩි වාසියම කර ගන්නවා. මහානාම ප්‍රාථමික විද්‍යාලීය කනිෂ්ඨ කණ්ඩායම දායබර ක්‍රීඩාලුවලිය යසන් නර්මානී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 79යි. තවත් ලකුණු 2ක් පමණයි අවශ්‍ය තිබෙන්නේ මේ තරගයේ ජයග්‍රහණයට. මේ තරගයේ තත්ත්වය තුල දැන් රාජකීය විද්‍යාලීය කණ්ඩායමේ බලාපොරොත්තු සැබෑ නොවන කෙටි නින්දක දකින්න සිහිනයක් හා සමානයි කියුත් මම හිතන්නේ වඩාත්ම නිවැරදි. 99.9ක වැඩි වාසි දැන් අත් කර ගන්නවා. ගාරය රාජකීය විද්‍යාලයේදා ජයග්‍රහණය සමරනවා අපි දැක්කා. ඒ වගේම එදා අනුශූරින් බවට පත් වූ මහානාම කණ්ඩායම මෙවර තමන්ගේ ශූරතාවය ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා කරමින් තවත් පහරක් එල්ල කරනවා. විදාන්තරයේ ජය ගන්නවා මහානාම ප්‍රාථමික විද්‍යාලීය කණ්ඩායම දායබර ක්‍රීඩාලුව අසන්නේ නරඹන්නේ කඩළු 7ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නවා. 2025 වසරට අදාළ විද්‍යාල දෙකේම කනිෂ්ඨ කණ්ඩායම් දෙක අතර තරගයේ ජය ගන්නවා. මේ වන විට මහානාම කනිෂ්ඨ